ගාව රූපේ අයින් වෙනවා. දැන් මේක එක අපිටනේ සතු ටික ඉන්නේ. එකිනෙක පිටිපස්සේනේ දුවන්නේ. දැන් පොළොන්නරුව එකේ සඳකඩ පහන වෙන වෙනම ඉන්නේ. ඒ කියන්නේ ගවයෝ එක පෙළලියක. ඒ කියන්නේ එක තීරුවක එක සතයි ඉන්නේ. ඒ විදිහට දැන් මේක එක පිටිපස්සේ එක යන විදිහට පොළොන්නරුවේ නැහැ. අර මේ විදිහට තියෙන සඳකඩ පහන් තියෙන මේක විතරයි. ඒකින්ද මේක තමයි කලාත්මකම සඳකඩ පහන. මොකද කාලෙත් එක්ක වෙනස් වෙනවා මේ සඳකඩ පහන. ළමයි ඒක නගන ළමයි අහගන්න ළමයි ඉස්කෝලේ යන ළමයි විශේෂයෙන් ඕක. ළමයි දන්නවා. විද්‍යාව කරන අයට හොඳයි. ඉතිහාසෙ ගොඩක් විභාගවලදී මේක අහනවා. පහ වසරෙන් පටන් ගත්තාම කොහොමත් තරඟ විභාග වලට පවා මේක අහලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් තැන්වලදී මේක සුවිශේෂයි. හැමෝම බලා ගන්න. ඔයාලා අද මේ බලන්න ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර යුගයේ තියෙන කලාත්මකම සඳකඩ පහන. මේ ස්ථානයේ අතීතයේ හඳුන්වලා තියෙනවා බිසෝ මාලිගේ හෙවත් මහපෙන් මාලිගේ කියලා. අපේ පොත්පත්වල සඳහන් වෙන්නේ ඒ නමින්. හැබැයි අද වෙද්දි වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ස්ථානය හඳුන්වලා දීලා තියෙන්නේ අබේගිරි විහාර උත්තර මූලයේ පංචකා වාසය යන නමින්. ඒ කියන්නේ පංච කියන්නේ ගොඩනැගිලි පහකින් යුතු ස්ථානය කියන අදහස. හොඳට බලන්න මේ ඉදිරිපසින් ගොඩනැගිලි දෙකක් තිබිලා තියෙනවා. අර පිටිපසින් ගොඩනැගිලි දෙකක් තිබිලා තියෙන. ඒතර ගොඩනැගිලි 4යි. ඔය 4 ආවාස ගෙවල් 4ක් විදිහට තමයි පැවතිලා තිබිලා තියෙන්නේ. මේ මැද ගොඩනැගිල්ලත් එක ගොඩනැගිලි 5යි. මේ මැද ගොඩනැගිල්ල අර ගල් කණු 4 මැද තිබිලා තියෙනවා හිටි බුද්ධ ප්‍රතිමාවක්. ගිහින් බලන්න අද ඔයාලට ඒක දැක ගන්න නෑ. තියෙන්නේ පාදම විතරයි. මොකද ඒ කාලෙම ඒක විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. බුදුගයක් වශයෙන් තමයි පැවතිලා තිබිලා තියෙන්නේ. මේ සඳකඩ පාන හදලා තියෙන ග්‍රැනයිට් කියන පාෂාණ විශේෂයෙන්. මේක පිහිටි ගලක් නෙමේ. පිටි ස්ථානයක හදලා මෙතන ගෙනල්ලා තැම්පත් කරලා තමයි තියෙන්නේ. මේකට විවිධ අදහස් විවිධ පුද්ගලයෝ ඉදිරිපත් කරලා තිනවා. ඒ අතරින් අපි බොහෝ දුරට පිළිගන්නේ සෙන්රත් පාරණවිතාන මහත්තයාගේ අදහස. එතුමාට අනුව කියනවා මේකෙන් නිරූපණය කරන්නේ සංසාර චක්‍රය කියලා. නැතිනම් භව චක්‍රය කියලා. හොඳට බලා ගන්න අදහස තේරුම. වැලි පැත්තේ ඉඳන් ඉස්සල්ලාම බලදි තියෙනවා පලාපෙති හැඩති ගිනිදල්. ඕකෙන් කියනවා රාග, දේශ, මෝහ වලින් අපි දැවි දැවි ජීවත් වෙනවා කියලා. නැත්තම් කියනවා අපි නිරන්තරයෙන් අපේ ජීවිතයේ ප්‍රශ්න කරදර වලින් අපි දැවෙනවා කියලා. ඊට පස්සේ ඉන්නවා පිළිවෙලට සත්තු 4 දෙනෙක්. ඇත්තා, අස්වැයා, සිංහයා, ගවයා. නොනවති එකිනෙකා පිටුපස එකිනෙකා දිව යනවා. ওই සත්තු 4 දෙනාගෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන දේ නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය. තුන්වෙනියට තියෙනවා සංකීර්ණ ලියවල. ඕක ධර්මයේ හඳුන්වන්නේ තෘෂ්ණලතා කියලා. හරියට ගහක දැඩිව ඇතිලා තියෙන වැලක් වගේ අපි තෘෂ්ණාව කියන දෙයින් අපේ ජීවිතේ දැඩිව ඇතිලා ඉන්නවා කියලා තමයි එකෙන් කියන්නේ. ඊට පස්සේ තියෙනවා හංසපන්තිය. ඔය හංසයා කියන්නේ හරි පිරිසිදු ඒ වගේම බුද්ධිය තියෙන සතෙක්ලු. එයාට පුළුවන්ලු ජලයයි කිරි එක භාජනයකට දැම්මහම එයාගේ බුද්ධියෙන් ওই දෙක වෙන් කරලා අඳුන ගන්න. අන්න ඒ වගේ බුද්ධිය තියෙන මනුස්සයා තෝර බේර ගන්නවා කියන ධර්මයේ යහපත් දේ මොකද්ද? ධර්මයේ අයහපත් දේ මොකද්ද කියලා. ඊට පස්සේ තියෙනවා තුනී ලියවලෝකෙන් කියනවා අපි බුද්ධිමත්ව හොඳ නරක දෙක තෝර බේර ගත්තට පස්සේ අපේ අර දැඩිව තියෙන තෘෂ්ණාව මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙලා නැති වෙලා යනවා කියලා. තෘෂ්ණාව අඩු වෙන්න මොකද වෙන්නේ? අන්න අපි නිවන නැත්තම් නිර්වාණගාමී මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා කියන අදහස මේ අවසාන තියෙන නෙළුම් මලෙන් දක්වලා තියෙනවා. මෙතන තියෙනවා පියගැට පෙලක්, ඒකේ තියෙනවා අලංකාර පොඩි රූප වගේක්. ওই රූප වලට කියනවා වාමන රූප කියලා. දෙපැත්තේ තියෙනවා සාමාන්‍ය විශාල ප්‍රමාණයේ රූප දෙකක්. ওই දෙකට කියනවා සංක පත්ම කියන බහිරව රූප දෙක කියලා. ඔය අබේගිරි විහාරස්ථාන ඉදිරිපිට වන්දනාමාන කරන්නේත් ওই පිළිම දෙකම තමයි. අපේ ඊළඟ රාජධානිය වෙන්නේ පොළොන්නරු රාජධානිය. පොළොන්නරු යුගයේ වෙද්දී මේ සඳකඩ පහණින් ගව රූපය අයින් වෙනවා. අයින් වෙලා ඒක යනවා මුරගලේ පැත්තකට. ඒකට හේතුව තමයි ඒ කාලේ හිටපු රජවරු ඉන්දියාවේ හින්දු කුමාරිකාව විවාහ කරගෙන තියෙනවා. එයාලා අදාපු ආගම වෙලා තියෙන ශිව ආගම. ශිව දෙවියන්ගේ වාහනය තමයි ගවයා. ඉතින් පයට පෑගෙන්න හොඳ නැහැ කියන අදහසින් ඒ කාලේ රජවරු මේ සඳකඩ පහණින් ගව රූපය අයින් කරනවා. ඒ අනුව ඔයාලා අද මේ බලන්න අප සඳකඩ පහන් තමයි දැනට ලෝකයේ අනුරාධපුර යුගය තුල තියෙන කලාත්මකම සඳකඩ පහන. මේ සඳකඩ පහන කිසුවස 7 8 සියවස් වලට අයිති කියලා දැනට දල වශයෙන් කාල නිර්ණය කරලා තියෙනවා. ඉතින් සඳකඩ පහන ගැන කෙටියෙන් කියන විස්තරය ඕක. සවිස්තර විස්තරේ රූපරාමුත් එක මේ පොතේ තියෙනවා. අටමස්ථාන විස්තර බොහොමයක් තියෙනවා. තවත් කරුණු බොහොමයක් තියෙනවා. කැමති කවුරු හරි ඉන්නා නම් වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලට ගන්න පුළුවන් රුපියල්